මේක? එක්කෙකෝ දන ගහගෙන ඇඳේට. දන ගහගෙන? රවුමට දන ගහගෙන නික මේ වගේ. දන ගහගෙන නෙමෙයි අකෝ දරන ගහගෙන. මොකක් කරි ගහගෙන නිදිබන් අන්න ඇඳේට. පත නායක්ද බං? ඔව් හෙන පත නායක. ඉතින් ඔබ කෑ ගහන්නේ? යකෝ ණය පැනලා තින්නේ අපේ ගෙදරට. ඉතින් යකෝ මම කෑ ගහන්න තු අල්ලපු ගෙදර එකා කෑ ගහන්නද බං? හරි ඔබ තමයි කෑ ගහන්න ඕන. ඒකනේ කියන්නේ මමනේ කෑ ගහන්න ඕන. බුදු අම්මා නායක කෑ ගහන්නේ. දැන් මේ කෝලම් කළා හරියන්නේ නැහැ බං. මට කොහොම හරි රැවෙන්න කලින් මේ ණය එලව ගන්න ඕන. නායක තමයි බං මොකක් කරි කරපන්. මචං මම ණය එක්ක නම් වැඩි ගන්න කරන්නේ නැහැ. මන් දන්නවා මචං ඕකට හරියන පොරක්. මම මිනිහව එක්කන් ඉන්න. කොහෙද? මේ අපේ ගමේ. සුවර මිනිහෙක් එක්කම වරෙන් ඈ. මන් නැතම් මම මිනිහව වෙනවා. ඔයා විත් හිත බිය කළා. කකුල් දෙකෙන් දුවලා. ඒ කවුද බං කෑ ගැහුවේ? වෙලටත් ඇහුණයි. වෙලේ නෙවෙයි බං නියර හිටියේ. නියරෙන් බිමට වැන්න සද්දෙට. හැබැයිටම කවුද බං කෑ ගැහුවේ? ඌ කිව්වනම් මම තමයි. නායක ඇවිල්ලා ඉන්නේ ගිය ඇතුළට. ඉලව ගන්න විදියක් නැතුව ඉන්නේ. දැන් පැය ගානක් තිස්සේ හැම කාටම කෑ ගැහුවේ. එකෙක් ආවේ නෑ මේ පැත්තට. ඌ දිගයිද මහතයි? ඒක නම් දන්නේ නෑ ඔයි. වයස එකෙක්ද නැත්නම් තරුණෙක්ද? දන්නේ නෑනේ. ඒක දන්නෙත් නෑ ඔයි. මට එහෙම අවුලක් නෑ. හැවෑරලක් දන්නේ. සමුසේ මට කියලා හැවෑරගන්න තුව පොඩ්ඩක් ගිහලා ණය වෙලවල දීපන්. ඕවට කලබල වෙලා බෑ පුතා. මම දැල්ලලා යන්න. මට ණය එලවයිත් දන්නේ නෑ නේ හැබැයි. මට වැඩි පොඩ්ඩක් දෙන්න. මේ හැමතැනම වැලි තියෙන්නේ ගණින්කෝ. මේ පුතා කෙම් ක්‍රම. සිවන්‍යා පල සේසා පල සුටි මාටින් පලයා බෙට්ටේ මරේ. ඒ මෝ ස්මාර්ට් කරන්න හැපින්නද දන්නේ නෑනේ. බුදු අම්මා බුද අර ණය වල පුතා කවුද? එතකොට අයියා මේ ණය ඇත්තෙක්ද? එතකොට ඒ හොඳට පෙනේ තියෙන ණයද? හරි යකෝ මම මෙහෙම හිටින ණය කාප මිනිහෙක්. මොකද ඒක මු කියන්නේ? මෝ කියන්නේ මේ ණය කනවා කියලා. කන්න එපා බුදු මල්ලියේ මොකක් කර කරලා මේ ණය එලවල දෙන්න. මේ මුල්ලා ඇතේන ඉම්බිජනයක් කරන තිබා අපේ ආඩා ඒකේ පත්ත දඩාර නැහැ. ඉතින් එලවුවද? එලවන්න කොහෙද බර රොත්ත පිටින් දිව්වේ. සුමිනා යා නලවන්න. මොකද ඒක මු කියන්නේ? නලාවක් කියද කියලා අහන්නේ මේ. නලාව මොකටද බං? නයාගේ උණ බලන්නද? නයා කාලෙත් දන්නේ නැහැ. නයා නෙවෙයි යකෝ මමවත් තාම කාලා නැහැ. මම කර කරලා මේ නයා එලවල දෙන්නේ. කොහොම ඉන්නේ මං නයා එලවල දෙන්න. කියන්නේ නැයි දෙන්නේ. මූකි කතාව විතරයි නෑ එලවන්න බෑ මෝඩ හැත්ත.